සුබ දවසක් හැමෝටම. ඉතින් අද දවස නම් පටන් ගත්තේ ලොකු වැස්සකුත් එක්ක. අද ජූනි මාසේ 10 වෙනිදා පොසොන් පුර 15ක පෝය දවස. ඉතින් මම අද මේ ඇවිල්ලා ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා කිලෝමීටර් කීපයක් ඇතුළට වෙන්න පිහිටලා තියෙන ලස්සන ගමකට. ඇත්තටම මේ මගේ නැන්දගේ ගෙදර. ඉතින් මීට මාස කීපයකට කලින් මේ ළඟ තියෙන පන්සලේ ස්වාමින් වහන්සේත් සමග කතා කරලා අද දිනේ පින්කමක් කරන්න මම බාරගත්තා. ඒ සඳහා තමයි මම මේ දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ පන්සලේ සිල් ගන්න පින්වතුන් වෙනුවෙන් ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවලා ධර්ම දේශනාවක් කරන්න තමයි මූලිකම අරමුණ කරගත්තේ. ඒ වගේම ඒ අයට ගිලන්පස සහ තවත් පොඩි පිළිකරක් සූදානම් කරන්න තමයි අපි හදන්නේ අද. යම් කිසි දෙයක් යම් කිසි කෙනෙක්ට දෙනකොට ඒ දේ අපි ලස්සනට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කෙනාගේ හිත සතුටු වෙන විදිහට දෙන්න ඕනේ. ඉතින් මේකේ තියෙන අන්තර්ගතයේ වැදගත්කම වටිනාකම වගේම ඒක ලබන කෙනාගෙත් ඒක දෙන කෙනාගෙත් හිත සතුටු වෙනවා නම් ඒක ගොඩාක් වටිනවා කියලා මම හිතනවා. ඒ වගේම මේ ධර්ම ග්‍රන්ථයේ බොහෝම සරලව කෙටියෙන් අපේ ජීවිතවලට එන ප්‍රශ්න ගැටලු අපි දකින්න ඕනේ කොහොමද කියලා විග්‍රහ කරලා තියෙනවා. ඇත්තටම මේ සියල්ලම අපි කරන කියන දේවල් වල ප්‍රතිඵල විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම සසර ගනුදෙනුවක් ඇත්තටම. ඇත්තටම මේ සංසාරේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අදී පටන් ගත දෙයක් නෙවෙයි. අනාදිමත් සංසාරයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ අපි කී වතාවක් මැරිලා ඉපදුනාද කියලා. මෙන්න මේක තමයි ಜಾති ආගම් ભેදයක් නැතිව මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ. තථාගතයන් වහන්සේගෙන් දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් අහනවා ස්වාමීනි අපි කී වතාවක් උපදින්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ උත්තරයක් දෙනවා පින්වත් මහණෙනි නුඹලා මනුස්ස වෙලා බීපු මව්කිරි ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඒ කියන්නේ අනන්තයි අප්‍රමාණයි කියන එක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපිට නෑයෙක් නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුර නෑ කියලා. ඒ කියන්නේ අපිට අම්මා නොවිච්ච, තාත්තා නොවිච්ච, සහෝදර සහෝදරියෝ නොවිච්ච, දරුවන් නොවිච්ච, ස්වාමි පුරුෂයා භාර්යාව නොවිච්ච කිසි කෙනෙක් මේ විශ්වය තුල නැහැ කියලා. ඉතින් දැන් වෙලාව දවල් 1යි. අපි මේ සූදානම් වෙලා ඉන්නේ පන්සලට යන්න. ඉතින් මේ ඔයගලන්ට පේන ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරලා අදට ඇත්තටම දවස් 3යි. ඉතින් බොහොමත්ම නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන ඉතාමත් පුංචි ලස්සන පන්සලක් මේක. ඉතින් අපි පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරා. මල් පහන් පූජා කරලා ඉවර වෙලා ගිලන්පස සූදානම් කරගන්න අවශ්‍ය දේවල් අපි සකස් කරගත්තා. ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවට වැඩම කරා මේ අවස්ථාවේදී.
සිල්ගත්ත ගිහි පින්වතුන් 83 දෙනෙක් අද මේ ධර්ම දේශනාවට සහභාගී වෙලා තිබුණා. ස්වාමින් වහන්සේ දානය, සීලය, භාවනාව කියන කාරණා තුනෙන් දානය කියන කාරණාව පිළිබඳව මනා විග්‍රහයක් කරමින් පැයක පමණ ධර්ම දේශනයක් පැවැත්වුවා. ධර්ම දේශනාව අවසානයේදී උන්වහන්සේට අටපිරිකර සහ අනිකුත් පිරිකර පූජා කරා. ඒ වගේම සිල්ගත්ත පින්වතුන්ට ගිලන්පස පූජා කරා. ඒ වගේම තමයි අපි සකස් කරගත්ත පිරිකරත් මේ අවස්ථාවේදී ගිහි පින්වතුන්ට අපි පූජා කරා. ඉතින් මෙවැනි පින්කමක් කරලා අපිට ලබන්න පුළුවන් මානසික සතුට අපිට වෙනත් කිසිම බාහිර දෙයක් කරලා ලබා ගන්න බෑ. ඇත්තටම අපිට ඒකෙන් ලොකු සතුටක්, සැනසීමක් අපේ හිතට දැනෙනවා. ඉතින් අද දින මෙම ධර්ම දේශනාව පවත්වපු ඒ ස්වාමින් වහන්සේටත්, මෙම විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම තමයි මට මේ පින්කම සාර්ථක කරගන්න වචනකින් හරි උදව් උපකාර කරපු සෑම දෙනාටමත් නිවන් අවබෝධය පිණිස මේ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් දවසක මෙවැනිම වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝටම තෙරුවන් සරණයි.